කොහොමද කට්ටිය? ඉතින් ඔන්න අද නිවාඩු ඊදා දවසේ මම මේ උදේම හදන්නේ කොළ කැඳ එකක් හදන්න. මේ හීම්බෝ විටියා කොළ මිටියක් තමයි තිබ්බේ. ඒකටම කරපිංචා ටිකක් දාලා ඒක ඉස්සර බ්ලෙන්ඩ් කරගත්තා. ඔයාලා දැක්කා ඊට කලින් මම හාලුයි සුදු ලුණුයි මේ පොඩ්ඩක් වතුර ටිකක් එක දාලා මේ ටිකක් තිබ්බා තැම්බෙන්න. බත් වගේ හැදෙන්න තිබ්බා. දැන් මේ කොළ ටික මෙහෙම දාලා මේ පෙරා ගන්න යන්නේ. ඔන්න ඉතින් අයියා ඒ අතරේ පොල් ගානවා. ඉතින් අපි දෙන්නට තේරලා තිබ්බේ අපි දෙන්න ආහාර රටාව සම්පූර්ණයෙන් අවුල් කියලා. හරිද? ඒකින්ද අපි දිනපතා කන දේවල් සෑහෙන වෙනස් කරා. දැන් පොඩ්ඩක් හෙල්ති විදිහට යන්න තමයි අපි දෙන්න try කරන්නේ. ඉතින් දැන් මම අර බත් ටිකයි සුදු ලුණුයි තිබ්බ මේ තඹගත් එක දාලා බ්ලෙන්ඩ් කරගෙන ඒකටම පොල් කිරි ටිකකුත් දාලා බ්ලෙන්ඩ් කරගත්තා. දැන් ඊට පස්සේ ඒ ටිකයි තව තිබ්බ පොල් කිරි ටිකයි දාලා මෙන්න මෙහෙම ලිපේ තියලා රත් කරගන්නවා. මේ ඔය චුට්ටක් කැටි ගහලා වගේ ගණන් ගන්න එපා. ඉතින් ඔක බොණ්ඩනේ හදන්නේ කොහමද? ඊට පස්සේ මම ඔන්න ඔක ලිප ඕෆ් කරලා තමයි දැම්මේ. මොකද ලිප ඔන් කරලා දැම්මම මේ අර කොළ ටික මේ පිච්චිලා යනවනේ. ඒතකොට ඉතින් අර ගුණයක් නෑනේ. ඒකින්ද මම ලිප ඕෆ් කරලා ඊට පස්සේ අර පොල් කිරියකට කොළ ටික දැම්මා. දැන් ඔන්න ඔහම හැඳි ගහලා ඔන්න දැන් අපේ කොළ කැඳ එක හැදිලා ඉවරයි. ඔන්න ඔහම තමයි ඉතින් අපේ ගෙදර කොළ කැඳ හදන්නේ. ඊට පස්සේ ඉතින් සුපුරුදු පරිදි බොන්නයි තියෙන්නේ. ඒ අතර තව කෑමක්. මේක හදන්න පුළුවන් ඉලි කියන්න බලන්න. තම්බලා කනවට අමතරව ඔය මගේ කොණ්ඩේ ගණන් ගන්න එපා. තේල ගාගෙන ඉන්නේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉක්මනට මෙන්නම්. හැමෝම පරිස්සමට ඉන්න.